තමයි ආවේ. චුටි අයියත් එක්ක තමයි මම ඉතින් ආවේ. මට වීඩියෝ එකක් කරන්න අම්මයි තාත්තා අවසර දුන්නේ නැහැ. ඉතින් මම අනියම හොරෙන් කැලේට පැනලා ආවා. ඉතින් ඔන්න මම අද අරන් ආවේ ඔයාලට travel with me එකේ ලස්සන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක subscribe කරලා bell icon එකත් click කරලා මේ මගේ වීඩියෝ එක ඔයාලා බලන්න. ලස්සන්ට හදලා තියෙනවා. එයාලට කකුල් දෙකක් තියෙනවා. එයාලට අත් නෑනේ. එයාලට තියෙන පිහාට. එයාලා තනියෙන් හොටෙන් තමයි එයාලගේ කූඩුව හදාගන්නේ. ඉතින් ඔන්න අපි ලස්සන තේවත්තක් බලන්න තමයි යන්නේ. ඒ තේවත්ත බලන්න අපි යමු. එන්න එහෙනම්. එයාට පොඩි අන්තරු යාගයක් වෙලා තමයි එයා මෙතන නැතිලා තියෙන්නේ. ඉතින් කටකතාවල තියෙන්නේ මේක හොල්මන් කැලේ වුණේ අන්නේ විදිහට තමයි කියලා. ඉතින් මේක කලින් තිබ්බ ලස්සන සුන්දර කැලයක් විදිහට. අන්නේ කැලේ තමයි මේ අද්භූත හොල්මන් කැලේ කියලා වෙලා තියෙන්නේ. හඳු පල්ලන් නැගගෙන අදි රහස් විසඳගෙන ඒ වගේ තැන් වලට එන්න. ඉතින් මේ තියෙන්නේ ලස්සන තේවත්තක්. ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇති. මෙන්න මේ ලස්සන කැලෑව. මෙන්න මේ ලස්සන කැලෑවින්ද මේ අద్භූත කැලෑවින්ද අතන බලද්දි ලස්සන තේවත්තක් අපිට හම්බෙනවා. ඉතින් කොයිතරම් ලස්සනද අපි දැකලා නැති ඒවත් මෙතන තියෙනවා. මේ ගස් මේ කොළ හැමදේම අපි දැකලා නැති ඒවා තියෙනවා. ඉතින් මේ කැලෑවල් වලට ඇවිල්ලා ඔයාලා තරණය කරන්න. ඉතින් මේ කැලෑවල් වල අద్භූත රහස් තියෙනවා. ඒවත් ඔයාලා හොයාගෙන මට කමෙන්ට් කරලා කියන්න.
කැලේට අපි හරි ආසයි. මම නම් මේ කැලේ ගිහිල්ලා තියෙනවා. ඒ අත්දැකීම් එක තමයි ඔයාලට මේ අත්දැකීම් ඔයාලගේ අත්දැකීම් වැඩි කරන්නේ. මේක හරි දුෂ්කර පාරකින් තමයි මේ කැලේ තරණය කරන්න තියෙන්නේ. ගල් මුල් හැප්පි යන්න තියෙනවා. ගල් වල වැටි ඒ වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ කැලෑවේ කවුරු හරි තරණය කරලා තියනවා නම් මට කමෙන්ට් එකක් දෙන්න. කතාවක් ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නේද? මම ඒක කියලා දෙන්නම්. මේකට කලින් මිනිස්සු ඇවිල්ලා තියෙනවා. එයාලගේ ළමයි එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ ළමයි එහෙම හොල්මන දැකලා බය වෙලා තියෙනවා. ඒකෙන් ඉතින් අම්මලා තාත්තලා දෙමව්පිය ඒ කට්ටියත් බය වෙලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය කෑ ගහගෙන දුවලා තියෙනවා. එක ළමෙක් අවසනාවට එයාලට නැති වෙලා තියෙනවා. ඉතින් කවුනේ ඉතින් ඒ ළමයාගේ ආත්මය මෙතන ඇති. ඉතින් ඒක හින්දා තමයි අපි මේකට කියන්නේ හොල්මන් කැලෑව කියලා. ඔයාලා බය වෙන්න එපා. හොල්මන් කියලා දෙයක් තියෙනවා කියලා අපි තාම දන්නේ නැහැ. ඒ වුණාට අපි ඒක කොහොම හරි කරලා හොයමු. ඉතින් මේ travel with Ruby එකේ අභිරහස් ඒ වගේම අත්දැකීම් වැඩි කරන channel එක. ඉතින් මේක YV World කියන නාලිකාව subscribe කරලා ඊට අටින් තියෙන bell icon එක click කරලා අනිවාර්යයෙන්ම click කරලා මේක බලන්න. ලස්සන පළාතක්. ඉතින් අපි බුදු පිළිම ගාවට මුලියන අපිට මුලින්ම හම්බුණානේ මං කිව්වනේ හොල්මන් කැලෑවක් තියෙනවා කියලා. ඉතින් මේ හොල්මන් කැලෑව ළඟ ඉඳන් විතේවත් පල්ලෙහා ඉඳන් කැලවල ඉඳන් ඔගෙන අඳු පල්ලම් බැහැගෙන නැගගෙන ආවා. ඉතින් මට හොඳට ආසයි. වතුරක් තිබයි අපි පොතක් හොයාගෙන තමයි යන්නේ. ඉතින් බුදු පිළිම ගාව ලස්සන උල්පතක් තියෙනවා කියලා. අන්න එතනට තමයි අපි යන්නේ. ඉතින් ලස්සනයි බුදු පිළිම. ඉතින් අපි එතනට යන ගමන් ඉතින් මහන්සි හින්දා පොඩි විදිහට